ඖෂධීය කොළ කැඳ පූජ්‍ය පක්ෂය හා ගැබිනි මව්වරුන් ආබාධිතය සඳහා නොමිලේ. මොනවද තියෙන කැඳ? රක්කන් තියෙන සුදුරුණු තියෙනවා, ඉන්ගෝයිටියා තියෙනවා, කොළකන්ද මික්ස් එකක් තියෙනවා. කවුද හදන්නේ කැඳ? මගේ වයිෆුයි මායි. හොඳ එකක් දෙන්න බන්න අපිට බීලා බලන්න. උදේ කීයටද අරින්නේ ෂොප් එක? 45 කට යනවා. පාන්දරකට විතර තමයි නැගිටින්නේ. කරන එක හරියට කරන්න බෑ නැත්තම් වැඩක් නෑ. මොකද අපි විශ්වාස කරලා නෙබොන්නේ කැඳේ. අසයි. මේකෙන් තමයි පටන් ගත්තේ. ඒක ධ්‍යානෙ දැන් මේක හදාගත්තා. මේක මම හදාගත්තා. මේ ත්‍රිවිල් බටා කෑලි යනම් මම හිතුවා ළමලා මේක තුන විකාර ළමවා ගන්න. හොඳ වැඩක් හැබැයි මම නොමිලේ දෙන වැඩේ නම් ඔයාලට. ඔයාලට කවුරු හරි කිව්වද එහෙම දෙන්න කියලා නැත්නම්? නෑ මං එදා ඉඳලා මම හිතුවා. ඔය මට ඉතින් දෙන්න පුළුවන් මං කිව්වේ. මට දෙන්න පුළුවන් හිනාවයි ඔය දෙයයි විතරයි. මට හලි දෙන්න දෙනවා මං දෙනවා. මේ තරම් වත්කමක් තිබ්බොත් කමන්නේ තමන්ට පුළුවන් විදිහට දෙයක් දෙන තමයි ලොකුම දේ. සමහරක් අය හිනාවක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහනේ. ඔව් ඒකේ මං අලුතෙන් හදුවා. මේ මුලින් තිබ්බයි තිය. දැන් ඒක මොඩිෆයි කරා මේක. දැන් මෙතන ඔක්කොම මේ කැඳ කෝප කීයක් විතර තියෙනවද? 65. එනවා හාමුදුරුවෝ නමල් එක දිගට ඔයා හිතන හාමුදුරුවෝ 60 65ක් දෙනෙක් එනවා. මොකද කරන්නේ එතකොට? දෙනවා. මම විදුරු 900ක් දීලා දෙනවා දන්සල. අනිත්. ඉතින් ඔයාට 65 දුන්නාට එතකොට දවසේ ආදායම නැති වෙනවනේ. උලන්නේ නැහැ ඉතින් මම අර මගේ වචනේ දෙනවනේ ඉතින් මම අනිවාර්යෙන්ම මම දෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන කන්දේ කවුරු කරා මම දෙනවනේ. කලින් කන්ද තුනන්න කලින් අයර දුනකටත් හොස්පිටල් වලට එතකොට මොනවාද ප්‍රෙග්නන්ට් කට්ටිය මං නොමිලේ තමයි ගෙනියන්නේ. හයර් එකේ සල්ලි ගන්නෙත් නෑ ඒ කාලේ. අර ත්‍රිවිල් එක ඔයාගේද? අර ත්‍රිවිල් එක මෙයාගේ. කරපු ක්‍රියාවල ප්‍රතිපාක එනවා මතක තබාගෙන ජීවත් වෙන්න. ඒක ඔයාම හිතලා ගහපු එකක්ද? ඔව් ඉතින් ආගම් හතරක් තියෙනවා ලංකාවේ ප්‍රධාන ආගම්. ඒ හතරෙම ඉන්නවනේ දැන් පූජකයෝ කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ කට්ටිය එක එක හැසිරෙන විදිහට මිනිස්සු රැවටෙනවනේ. ඊළඟට දෙවියන් රැවටෙන්න බෑනේ. දේශ විශ්වාස කරන කොටසක් ඉන්නවා අල්ලා විශ්වාස කරන කොටසක් බුදුහාමුදුරුවෝ විශ්වාස කරනවා. අපි කොච්චර හොරකමක් කොච්චර හොරාස කරාද අපි කවුරුත් දැක්කේ නැහැ වැඩේ කරා කියලා හිතුවට එයාලා බලන්න පොඩි බිස්නස් එකක් වුණත් ඔයාගේ ආකල්ප හරි වෙනස්. ඉතින් ඒක වටිනවා අපි හැමෝටම. ඔයාගෙන් ගන්න දෙයක් අපි හැමෝටම තියෙනවා. ඔයා ලෝකේ වැඩිම මාතරේ කාටද? අම්මලා තාත්තා තමයි ඉතින් මම ආදරේ උපරිම මම ඉතින් ටිකට් එකක් දුන්නොත් මට අම්මයි තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ තමයි ඇදෙනවනේ ඇදෙන්නේ. මට ඊට පස්සේ නම් ඇදුණාට වඩා. ඒ කියන්නේ මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ දෙන සපත් දුන්නා මිසක් ඊට පස්සේ ඔය කොයි අයියට දුන්නත් වැඩක් නැහැ. හල්ලේ දෙනක් මොකද ඒකක් තියෙන්නේ. අම්මට ආදරේ. දැන් අපේ ගාන 100යි නේද? මම ගන්න පුළුවන්ද? ඉතින් රයිට් කරනවා. මේකත් තියාගන්න. ගන්න කවන්නේ. 10000ක් තියෙන ඔයා මේ කරන වැඩේ දිගටම පිළිවෙලට කරගෙන යන්න. හොඳ වැඩක් ලංකාවේ කොච්චර ලොකු කඩ තිබ්බත් මේ වගේ දෙයක් කවුරුත් කරන්නේ නැහැ. හරිද? මේ ඔයා දිගටම කරන් යන්න මේ ලංකාවේ කඩ ඕන තරම් තියෙනවා. මේ වගේ ලොකු කඩ තියෙනවා, පොඩි කඩ තියෙනවා. ඒත් මේ වගේ දේවල් හැමෝටම හිතෙන්නේ නැහැ. හරිද? ඒකට හිතෙන්නත් පෙර කරපු පින් තියෙන්න ඕන. හදවතින් එන සිතුවිල්ලක් ඒක. අපි මෙතනින් යද්දී ආයේ අනිවාර්යෙන්ම එන ඔයා ගාවට කැන්ද එක බිව්වටත් ඇවිල්ලා බලලා හරියනවා. හරිද? ඊළඟ ජයවා අපි යනවා. හරිසින්ගෙන උත්තරණයි ඈ.